UAE වලට අලුතෙන් ජොබ් එකක් හොයාගෙන එන්න හිතාගෙනද ඔයගොල්ලෝ ඉන්නේ? මෙහි තියෙන ජොබ් මනි ස්කෑම් එක ගැන ඔයගොල්ලෝ දැනවද? ඔයාලව ජොබ් මනි ස්කෑම් වලට අල්ලගන්න ක්‍රම කීපයක්ම තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවද? දන්නේ නැත්නම් අපි අද ඒ ගැන කතා කරමු. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම. UAE වලට ජොබ් මනි ස්කෑම් වලට අහු වෙන්නේ නැතිව හරියට එන්නේ කොහොමද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. ඒකට උත්තරයක් විදිහට තමයි හැමෝටම බලන්න පුළුවන් විදිහට වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ. ඉතින් මේ ටොපික් එක මම කොටස් කීපයකට බෙදාගත්තා. ඒ කොටස් ටික ඉස්සෙල්ලම බලලා මොනවද මම මේ ටොපික් එක බෙදාගත්ත කොටස් කියලා ඊළඟට අපි වීඩියෝ එකට යමු. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. හොඳයි. එහෙනම් අපි දැන් කතා කරමු පළවෙනි සබ් ටොපික් එක ගැන. පළවෙනි සබ් ටොපික් එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ඉඳන් ඇත්තටම බොරු ඇඩ්ස් දාලා එහෙම නැත්නම් බොරු ඇඩ්ස් නෙමෙයි ගොඩක් දුරට රවට්ටන්න පුළුවන් ඇඩ්ස් දාලා ලංකාවේ මෙහෙට පිරිස ගෙන්නන පිරිස් ඉන්නවා. මෙහෙට කට්ටිය ගෙන්නන කණ්ඩායම් ඉන්නවා. එතකොට මෙහි එක එක කම්පැනිස් වලට එකතු වෙලා ඒ කම්පැනි වල ඉන්න HR එකේ එහෙම නැත්නම් මොකක් හරි ඇඩ්මින් සම්බන්ධ කම්පැනි එකකට සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ කන්ටැක්ට්ස් තියාගෙන ඒගොල්ලන්ගෙන් ජොබ්ස් ටිකක් අරගෙන يعني ජොබ් සම්බන්ධයෙන් ඩීටේල්ස් අරගෙන ඒවට මිනිස්සු දානවා කියලා පොරොන්දු වෙලා ඊට පස්සේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ඒ ගැන දැනුවත් කරලා ඒකට ලොකු මුදලක් අය කරලා මෙහෙට ගෙන්න ගන්න පිරිස් ඉන්නවා. ඉතින් ඒකට උදාහරණයක් විදිහට රෙස්ටොරන්ට් ජොබ්ස් එහෙම නැත්නම් සුපර් මාකට් ජොබ්ස්, ක්ලීනින් ජොබ්ස්, ඔන්න ඔය වගේ ඩ්‍රයිවිං ජොබ්ස් තියෙනවා. ඉතින් මෑන් පවර් කම්පැනි වලට මෙන්න මේ විදිහට මිනිස්සු ගෙන්නන ගොඩක් අය මෙහි ඉන්නවා. මම අත්දැකීමෙන් මම දැකලා තියෙනවා ඒ වගේ අවස්ථාවල මුහුණ දීපු අය ගොඩක් මෙහි ඉන්නවා. ඒගොල්ලෝ ගොඩක් හිර වෙලා ඉන්නවා. තමන්ගේ පාස්පෝර්ට් එකවත් ගන්න විදිහක් නැතුව. ඉතින් අන්න ඒ විදිහට ස්කෑම් එකට අහු වෙන්නේ නැතුව මෙහෙට එන්නේ කොහොමද කියන එක තමයි මේ කොටසේ මම කතා කරන්නේ. ඉතින් අපි ගැන කතා කරමු විස්තර සහිතව. මොකද ඒක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන හින්දා. හරි. ඉතින් මෙතනදී සිද්ධ වෙන දේ තමයි ඇත්තටම ලංකාවේ ඉඳන් ගොඩක් අය බලාපොරොත්තු වෙනවා වෙන රටකට යන්න. Tamanට සුදුසුකම් අඩු වුණත්, Tamanට සුදුසුකම් නැති වුණත් මම ඕන කට්ටක් කාලා හරි මගේ ජීවිතේ ගොඩ දා ගන්නවා කියලා හිතලා රටෙන් පිට වෙන්න බලාගෙන ඉන්න ගොඩක් පිරිසක් ඉන්නවා. ඒක අපි දන්නවා. ඉතින් ඔන්න ඔය පිරිසට ටාගට් කරලා මෙහි ඉන්න අය ගොඩක් දේවල් කියනවා, ගොඩක් වීඩියෝස් වලින්, ගොඩක් Facebook post, ගොඩක් platform වල මේ වගේ දේවල් share වෙනවා මම දැකලා තියෙනවා. jobs තියෙනවා එන්න. ඕන තරම් jobs දෙනවා. හොඳ පඩියක් ගන්න පුළුවන්, luxury life එකක් ගත කරන්න පුළුවන් කියලා දේවල් කියලා අන්න ඒ වගේ මෙහි ඉන්න බහුතරයක් අය ලංකාවේ සහ තව රටවල් ගොඩක් අය ඉන්නවා. ඉතින් මේ අය පෝස්ට් ෂෙයා කරලා මිනිස්සුන්ව දැනුවත් කරනවා ජොබ්ස් තියනවා කියලා. ඇත්තට මේ ජොබ්ස් වල සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ තමයි. මෑන් පවර් ජොබ්ස් වලට තමයි බහුතරයක්ම ඒගොල්ලෝ මේ කියන පිරිස ගෙන්නන්නේ. එතකොට කියන ප්‍රමාණයට වැඩිය වටිනාකමින් අඩු වටුපක් තමයි හම්බ වෙන්නේ. එතකොට කෑම බීම කියන දේවල් එහෙම නැත්නම් ට්‍රාන්ස්පෝර්ටේෂන් එකමඩේෂන් කියන දේවල් ඇත්තටම සපයනවා ඒගොල්ලෝ. ඒක නෑ කියන්න බෑ සපයනවා. හැබැයි අපි අර බලාපොරොත්තුෙන් ඉන්න විදිහට අපිට අවශ්‍ය විදිහට මේ දේවල් සිද්ධ වෙන්නේ නෑ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මම මගේ යාළුවෙක්ට වෙච්ච දෙයක් උදාහරණයක් අරගෙන ඕගොල්ලන්ට කියන්න. මොකද මේ මගේ යාළුවව මෙහෙට ගෙන්න ගන්න ප්ලෑන් කරලා තිබුණේ තවත් මම අඳුරන කෙනෙක්මයි. එයාත් මම ලංකාවේදී අඳුරන මගේ හොඳ යාළුවෙක්. ඉතින් එයා මගේ මෙහෙට එන්න බලන් ඉන්න යාළුවට කියලා තිබුණා මෙහෙට එන්න ඔයාට අපි ජොබ් එක සෙට් කරලා දෙන්නම් මෙහෙමයි. මට ලක්ෂ 8ක් ගෙවන්න. ලක්ෂ 8ක් ගෙවලා මෙහෙට ඇවිල්ලා ජොබ් එක කරගෙන යන්න. ඔයාට වැඩි කල් යන්න කලින් ජොබ් එකක් හොයලා දෙනවා අනිවාර්යෙන්ම. එතකන් කෑම බීම දෙනවා. ඉන්න තැනකුත් දෙනවා කියන එක එයා පොරොන්දුලා තිබුණා. එතකොට ඒ විදිහටම ඒ කියන මුදල් ප්‍රමාණය මගේ යාළුවා ගෙවලා තිබුණා. ගෙවලා මෙහෙට ආවට පස්සේ වෙලා තියෙන්නේ දැන් ඇත්තටම අර
මෙහෙට ගෙන්නපු පුද්ගලයා මෙහෙ ෆ්ලැට්ස් අරගෙන තියෙනවා. ඒ ෆ්ලැට්ස් වලට දාලා ඒ ෆ්ලැට්ස් වලත් මට මගේ යාළුවා කිව්ව විදිහට ගොඩාක් ලංකාවේ කොල්ලෝ ඉන්නවා ජොබ්ස් නැතුව. ජොබ් හම් වෙනකම් බලාගෙන. ඉතින් ඒ විදිහට ඒ ෆ්ලැට් එකේ ඉඳලා යම් කිසි කාලයක් ඉඳලා කොහොම හරි ජොබ් එකකට දාලා තියෙනවා. ඒ ජොබ් එකට දාලා තියෙන්නේ සුපර් මාකට් එකක පිකර් කියන ජොබ් එකට. ගැටලුවක් නැහැ. ජොබ් එකටත් දැම්මනේ. ජොබ් එකට දැම්මහම බලද්දී ඇත්තටම එයාව ගෙන්නලා තියෙන්නේ ලක්ෂ 2ක පඩියකට පොරොන්දු වෙලා. මොනක තමයි ඇත්ත කතාව. එතකොට මෙහෙදී මෙයාව මෑන් පවර් කම්පැනි එකකට දැම්මට පස්සේ මෙයාට හම්බ වෙන්නේ රුපියල් 90000ක විතර වටිනාකමින් යුතු වැටුපක්. එතකොට ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් ලක්ෂ 2ක් මෙහෙදී හම්බ කරන්න. එතකොට මෙහෙදී හම්බ වෙන්නේ රුපියල් 90000ක වගේ වැටුපක් නම් ඒකේ ලොකු වෙනසක් තියෙනවා සහ ඒ එන ගමනේ තේරුමක් නැහැ කියලා තමයි මට තේරෙන්නේ. ඉතින් එහෙම ගත්තාම මේ මගේ යාළුවට සිද්ධ වුණා පැය 12 වගේ වැඩ කරන්න. ඉතින් මගේ යාළුවා ඒ විදිහට මේ රටට ඇවිල්ලා දැන් ජොබ් එකට සම්බන්ධ වෙලා කොහොම හරි අවුරුද්ද කාලයක් යාට වැඩ කරන්න සිද්ධ වුණා. මෙතනදී සිද්ධ වෙන්නේ මෑන් පවර් කම්පැනි එකෙන් ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් එක ගන්නවා. ජොබ් එකට සම්බන්ධ වෙනකොටම ඒගොල්ලෝ ඇග්‍රීමන්ට් එක සයින් කරගන්නවා. ඒ ඇග්‍රීමන්ට් එකේ යම් කරුණු ඒගොල්ලෝ ඇඩ් කරනවා. ජොබ් එකෙන් අයින් වෙනවා නම් අවුරුදු දෙකකට කලින් මෙන්න මෙච්චරක් ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ගිරාම් 5000ක් වගේ සාමාන්‍ය ලක්ෂ 4ක වගේ මුදලක්. එහෙම නැත්නම් මාස 3ක් වැඩ කරන්න ඕනේ. අවම පඩියකට ගිරාම් 500ක් වගේ කියන රුපියල් 42000ක් වගේ වටිනාකමින් යුත් වැටුපකට වැඩ කරන්න ඕනේ මාස 3ක්. ඔන්න වගේ අසාධාරණ කොන්දේසි ඒගොල්ලෝ ඇඩ් කරනවා. එහෙම ඇඩ් කරලා ඒ කියන ජොබ් ඇග්‍රීමන්ට් එකවත් මගේ යාළුවට දීලා තිබුණේ නැහැ. ඉතින් ඒක ෆොටෝ එකක්වත් ගහගන්න දෙයක්ලොන දීලා තිබුණේ නැහැ. ඉතින් එතකොට සම්පූර්ණයෙන්ම කන්ෆියුස් විදිහට අවුරුද්ද කාලයක් යට වැඩ කරන්න සිද්ධ වුණා. වැඩ කරලා දැන් ඇත්තටම ඒ කරන මහන්සිය ඒ ගත්ත මහන්සියෙන් කිසිම තේරුමක් නැති බව එයාට තේරුණා හින්දා එයා තීරණය කරා රිසයිනේෂන් එක දෙන්න. රිසයිනේෂන් එක දීලා ඊට පස්සේ එයාට සිද්ධ වුණේ මොකද්ද? මාස 3ක කාලයක් නෝටිස් පීරියඩ් එකකට වැඩ කරන්න සිද්ධ වුණා. ඉරාම් 500ක වටිනාකමට. ඒ කියන්නේ රුපියල් 42000ක් වගේ අරගෙන. ඉතින් ලංකාව හිටියා නම් ඊට වැඩිය හොඳයි කියලා එයාට හිතෙන්නේ නැති. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එයාට සිද්ධ වුණේ. එතනින් පස්සේ උනත් තව මාසයක කාලයක් යනකම් එයාට එයාගේ ඩොකියුමන්ට්ස් ටික නැවත හම්බුනේ නැහැ. ඉතින් අපිට සිද්ධ වුණා ලීගල් කන්ටැක්ට් කරලා මම එයාට උදව් කරා සෑහෙන්න. ඒ සම්බන්ධයෙන් ඒගොල්ලන්ට ඊමේල්ස් දාලා ලීගලි කන්ටැක්ට් කරලා රිසයිනේෂන් එක ගැන ඒගොල්ලන්ට කියලා මෙයාගේ පාස්පෝර්ට් එක නැවත ගන්න අපිට සිද්ධ වුණා. ඉතින් ඔන්න වගේ කටයුත්තක් තමයි මෙතන මෑන් පවර් වලදී සිද්ධ වෙන්නේ. ඉතින් මේ එක කතාවක් විතරයි. තව ගොඩාක් අය මම කතා අහලා තියෙනවා මෙන්න මේ වගේ දේවල් සිද්ධ වුණා මෑන් පවර් වලදී. මොකද මේ මෑන් පවර් වලදී වෙන වංචාවන්, මෑන් පවර් වලදී වෙන අඩුපාඩු, ඒ හැමදේමත් එක්ක ඒගොල්ලෝ ගොඩක් කලකිරීමෙන් වැඩ කරා. ඉතින් මගේ යාළුවට කොහොම හරි රිසයිනේෂන් එක ගන්න පුළුවන් වුණා ලීගලි අපි වැඩ කරපු හින්දා. එහෙම වැඩ කරලා දැන් නැවත ජොබ් එකක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එහෙම හම්බ වෙන්නේ නැතුව මේ රටෙන් අතේ 7-5ක් නැතුව ණය වෙලා පිට වෙලා යන්න උන පිරිස් බොහොමයි. ඉතින් ඕගොල්ලෝ හැමෝම දැනුවත් වෙන්න මේ සම්බන්ධයෙන්. මේ රටට මිනිස්සු ගෙන්නනවා කියලා මේ රටට ගෙන්නලා හොඳ ජොබ්ස් දෙනවා, ගොඩක් ලොකු සැලරිස් දෙනවා කියලා ඕගොල්ලන්ට කියනවා නම්, ඕගොල්ලන්ට සුරංගනා කතා කියනවා නම්, එහෙම නැත්නම් ඕගොල්ලන්ට කියනවා නම් මේ රටේ සුපිරි ජීවිතයක් ගත කරන්න පුළුවන්, වෙන රටකට යන්න පුළුවන්, ඕන විදිහකට ඕගොල්ලන්ට හැසිරෙන්න පුළුවන්. එහෙම කියනවා නම් ඇත්තටම ඒ ගැන දෙපාරක් හිතන්න සල්ලි ගෙවන්න කලින් මුලින් කල්පනා කරන්න මොනතරම් ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් normally වියදම් කරන්න ඕනේද කියන එක මම ඉස්සරහට ඒ සම්බන්ධයෙන් තව දැනුම ටිකක් ඕගොල්ලන්ට එකතු කරන්න වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ වියදම් ටික ගැන මම මෙතනදී කතා කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෑන් පවර් සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ. ඉතින් අපේ ළඟම පුද්ගලයෝ මේ කටයුත්ත කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නොදැනුවත්වම ඒජන්සි හරහා මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න පුළුවන්.
විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ රෙජිස්ටර් වෙලා නැති ඒජන්සි ඕන තරම් තියෙනවා. එහෙම නැත්නම් පුද්ගලයෝ මාර්ගයෙන් මෙහෙට එන්න කට්ටිය බලාගෙන ඉන්නවා. ඉතින් අන්නේ අයට දැනුවත් වෙන්න තමයි මම මේ අද වීඩියෝ එක කරේ. ඉතින් මේ කොටසේදී මම කියපු දේවල් ඔයගලන්ට පැහැදිලිව තේරෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් මෙන්න මේක තමයි පළවෙනි ටිප් එක. ජොබ් මනි ස්කෑම් වලට අහු වෙනකොට මිනිස්සු කියන සුරංගනා කතා වලට අහු වෙන්න එපා. හරියට විස්තර හොයලා බලලා කොච්චර වියදමක් යනවද කියන එක බලලා හරියට ඇෂුරන්ස් එකක් ඇතුව ඕගොල්ලන්ගේ ගමන ප්ලෑන් කරන්න. හරි. එහෙනම් අපි එනවා දෙවෙනි කාරණාවට. මේ UAE රට ඇතුලේ ජොබ් එකක් හොයාගන්න බලාගෙන ඉන්න අයට සිද්ධ වෙන ස්කෑම් එකක් ගැන තමයි මෙතනදී අපි කතා කරන්නේ. මෙතනදී ඇත්තම සිද්ධ වෙන්නේ මේ රට ඇතුලේ තියෙනවා ෆේක් ඒජන්සිස්. ෆේක් කිව්වට ඒගොල්ලෝ ඇත්තටම රෙජිස්ටර්ඩ් ඒජන්සිස්. මේ රටේ ලෝකල්ස්ලා දේශීය පුද්ගලයෝ සම්බන්ධ කරගෙන හදන ඒජන්සිස් තමයි මේවා. එතකොට ගොඩාක් දුරට වෙන රටවල කියන්නේ අපේ රටට අල්ලපු රට මම ඒගොල්ලන්ගේ රටේ නම කියන්න යන්නේ නැහැ. මොකද මේ ඔඩියන්ස් එකේ ඒ රටේ කට්ටියත් සමහර වෙලට ඉන්න හින්දා මම ඒගොල්ලන්ගේ රට ගැන කියන්න යන්නේ නැහැ. අපේ රටට අල්ලපු රටේ ගොඩක් අය ඒ වගේ ඒජන්සිස් දාගෙන තියෙනවා. ඉතින් යන්නේ ඒජන්සි එකක අපි කියමු ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ අපේ තියෙන ප්‍රොෆයිල්ස් හොයා ගන්නවා. අපේ LinkedIn ප්‍රොෆයිල්ස් එහෙම නැත්නම් අපේ Indeed ප්‍රොෆයිල්ස් එහෙම නැත්නම් අපේ තියෙන Facebook ප්‍රොෆයිල් එකක් හරි හොයාගෙන ඒකේ තියෙන ඩීටේල්ස් අනුව අපි දැන් ජොබ් එකක් හොයනවද අන්න ඒ වගේ ඒගොල්ලන්ට හැකියාව තියෙන ඒගොල්ලන්ගේ ඇනලයිසිස් වලින් ඒගොල්ලෝ හොයාගන්න. එහෙම හොයාගෙන අපේ ඊමේල් එකත් හොයාගෙන ඊමේල් එකට එවනවා ඉන්විටේෂන් එකක් ජොබ් එකකට ඉන්ටර්වයුව වෙන්න කියලා. දැන් අතරම අපි දන්නේ නැහැ අපි කොහොමද ඇප්ලයි කරේ මොකේටද කොහොමද මේගොල්ලෝ මේක හොයාගත්තේ කොතනින්ද ඉන්නේ කියලා. අපි දැන් ජොබ් එකක් නේ හොයන්නේ. ඉතින් හරිම සතුටින් අපි ඉන්ටර්විව් එකට යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා අපිට අපි මෙන්න මේ වගේ ජොබ් එකක් දෙනවාට මෙච්චර සැලරි දෙනවා. අපිට ලොකු සැලරි එකක් දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ඇකොමඩේෂන් මෙහෙම තියෙන්නේ. ඔයාලට වර්ක් කරන්න තියෙන මේ විදිහට ඔයාලට හොඳ හයර් ජොබ් එකක් කරන්න පුළුවන්. මොන වගේ බොරු කතා ගොඩක් කියලා. අන්තිමට ඒගොල්ලෝ කියනවා මේ ජොබ් එකට ඇප්ලයි කරන්න ඕගොල්ලෝ ඩිරාම් 300ක් ඩිරාම් 400ක් වගේ පොඩි ප්‍රමාණයක් ගෙවන්න කියන. ඇත්තටම ඒක ඩිරාම් 300ක් 400ක් කියන එක ලංකාවේ අපිට පොඩි ගාණක් නෙමෙයි. ඇත්තටම ගත්තොත් රුපියල් 30000ක් 35000ක් වගේ යන ප්‍රමාණයක්. ඒක පොඩි ගාණක් නෙමෙයිනේ. ඉතින් ඒගොල්ලෝ කියනවා ඒ වගේ ප්‍රමාණයක් ගෙවන්න කියලා. මේ ડોකියුමන්ටේෂන් වලට තවත් අමතර charges ඉල්ලලා ඉතින් අර මයින්ඩ් එක වෙනම ඒ පැත්තට ටර්න් කරලා ඒගොල්ලෝ කරන්නේ කොහොම හරි සල්ලි ටික ඒගොල්ලන්ගේ අතට ගන්න එක. ඉතින් මම මේ වගේ අවස්ථා ගොඩක් දැකලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කියනවා දවසින් අපි work permit එකක් අපි offer letter එකක් දෙනවා. offer letter එක ඔයාගේ email එකට එනවා. ඒ වෙනවා ඒ නිසා ඔයාලට පුළුවන් දැන් ගෙදර යන්න. ඒකට අපි sign කරලා ඉවරයි. ඒගොල්ලන්ගේ receipt වලට අපි ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලන්ගේ ડોකියුමන්ට් වල සයින් කරලා ඉවරයි. ඒ ડોකියුමන්ට් වල ගොඩක් දුරට තියෙනවා අපි මෙන්න මේ විදිහට මුදල් ගෙව්වා. අපි ඒගොල්ලෝ අපිට දැනුවත් කරනවා WhatsApp හෝ email මාර්ගයෙන් යම් කිසි ජොබ් එකක් ගැන. ඒ ජොබ් එකට සම්බන්ධ වුණේ නැත්නම් ඒ සල්ලි ගෙවීම නැවත කරන්නේ නැහැ කියන ඒගොල්ලෝ ડોකියුමන්ට් වල සඳහන් කරනවා අනිවාර්යයෙන්ම. right. එහෙම සඳහන් කළා ඒගොල්ලෝ කරන්නේ දැන් කියනවනේ ගෙදරට ආවට පස්සේ එහෙම නැත්නම් එදා දවසේ හවස් වරුවේදී ජොබ් එකේ ඔෆර් එක දෙනවා කියලා. ඇත්තටම සමහර විට එහෙම එවන්න පුළුවන්. හැබැයි අපිට ඇෂුවර් කරන්න බෑ මේ ජොබ් එක මොකක්ද කියන එක. මෑන් පවර් කම්පැනි එක කොහේ හරි පටලවලා අපේ પાස්පෝර්ට් එක නැති වෙන විදිහේ වැඩකට තමයි ඒගොල්ලෝ එහෙම ફોකස් කරවන්නේ. එහෙම නැත්නම් WhatsApp එකේ මැසේජ් එකක් කරනවා මෙන්න මෙතෙන්ට යන්න. ඒක අපිට හිතා ගන්නත් බැරි තැනක් තමයි එවන්නේ. එහෙම එවලා ඒගොල්ලෝ ඊට පස්සේ අර කොන්දේසිය අපිට ඒගොල්ලෝ දැනුවත් කරාට පස්සේ නැවත ගෙවීමක් කරන්නේ නැහැ කියන එක ඒගොල්ලෝ කන්ෆර්ම් කරගන්නවා. ඉතින් අර සල්ලි ගෙවපු පුද්ගලයා ගොඩාක් දුරට එතනදී වංචාවට අහු වෙනවා. අහු වෙලා තමන්ගේ සැලරි ටික නැති කරගන්නවා. ඉතින් මේ වගේ පොඩි ගණන් එකතු කරන පොඩි ඒජන්සිස් මෙහි ගොඩක් තියෙනවා හැමතැනම වෙහි වෙලා. බහුතරයම ඩුබායි වල ඊට අමතරව අබු ඩාබි වල ඒ වගේම අල් අයින් වල අල් කූස් වල ඒ වගේම මෙහි තියෙන ගොඩක් එමිරේට්ස් වල මේන්න මේ කතන්දරේ සිද්ධ වෙනවා. ඉතින් ඒ ගැනත් අවධානය යොමු කරන්න මෙහෙට ආවට පස්සේ
අපි ඇත්තටම පිස්සුවෙන් වගේ ජොබ් හොයන්න පටන් ගන්නවා. අපිට දැන් තියෙන මාස දෙක කාලයක් යන්නේ විසිට් වීසා આવුත් එහෙම කාගේවත් දැනුවත්කමින් නැතුව අපි අපේ දැනුවත්කමින් ආවට පස්සේ ඒ කාලය තුලත අපි උපරිම ජෙනුයින් ජොබ්ස් හොයන්න බලන්න ඕනේ. ජෙනුයින් කම්පැනිස් වලට ඇප්ලයි කරලා ඒ හරහා තමයි රැකියාව හොයා ගන්න ඕනේ. නැත්තම් අර වගේ ඒජන්සිස් වලින් පහසු මාර්ග හොයනවා නම් ඒක එච්චර සාර්ථක වැඩක් වෙයි කියලා මම හිතන්නේ නෑ. ඒක ඇත්තටම තමන්ගේ මුදල් ටික නැති වෙන වැඩක් තමයි සිද්ධ වෙන්නේ කියන එක තමයි මට ඔයගලන්ට කියන්න තියෙන්නේ. ඔන්න ඕක තමයි දෙවෙනි කාරණාව. මෙහි තියෙන ෆේක් ඒජන්සිස් වලට අහු වෙන්න එපා. මෙහි ඇත්තටම මේ ෆේක් ඒජන්සිස් වලට සම්බන්ධ වෙලා ලංකාවේ පුද්ගලයන් ගොඩාක් ඉන්නවා. ඉතින් එහෙම අයට අහු වෙන්න එපා. මෙහෙට ආවහම තමන්ගේ ළඟම පුද්ගලයෙක් වුණත් විශ්වාස කරන එක හරියම අමාරු වැඩක්. මුදල් අංක 1 බවට පත් වෙනවා මෙහෙදී. ඉතින් ඒ ගැනත් ඔයගොල්ලෝ දැනුවත් වෙන්න. හරි. අපි කතා කරමු ඊළඟ කාරණාව ගැන. මේ රට ඇතුලේ ඉන්නවා ලංකාවේ පුද්ගලයෝ, ඒ වගේම වෙන රටවල පුද්ගලයෝ ගොඩක් WhatsApp group, ඒ වගේම Facebook group, ඒ වගේම තවත් platform වල Telegram group, ඒ වගේ ගොඩාක් platform වල group අරගෙන යනවා, group කරගෙන යනවා jobs තියනවා කියලා. ඒගොල්ලොත් කරන්නේ අර විදිහටම company වලින් jobs ගැන details අරගෙන ඒ details මේවා share කරලා job money එකක් එකතු කරන එක තමයි කරන්නේ. ඒගොල්ලන්ගේ සම්බන්ධතාවයන් තියෙනවා HR එක්ක, එහෙම නැත්නම් ඔය පොඩි companies එක්ක, පොඩි car wash, එහෙම නැත්නම් restaurant, එහෙම නැත්නම් ඔන්න වගේ පොඩි ආයතන එක්ක ඒගොල්ලන්ගේ සම්බන්ධතා තියෙනවා. ඉතින් HR එක්ක සම්බන්ධ වෙලා HR එකේ ඉන්න නිලධාරියෙක් එක්ක සම්බන්ධ වෙලා තමයි ඒගොල්ලෝ මෙන්න මේ කටයුත්ත කරන්නේ. ඉතින් ගොඩක් දුරට ඒගොල්ලෝ ගොඩාක් බොරු පොරොන්දු දෙනවා. ඉතින් මෙහි රට ඇතුළේ දැන් ආවට පස්සේ මිනිස්සෙක් ජොබ් එකක් හොයාගන්න උපරිම උත්සාහ කරන්නේ. ඉතින් අන්නේ අවස්ථාවේ ප්‍රයෝජනය අරගෙන මයින්ඩ් එක ඇතුලේ ලොකු හීන ලෝක ගොඩක් මවලා ඒගොල්ලන් එක්ක යන ජොබ් එකට ඉන්ටර්විව් එකට අරන් ගියට පස්සේ ඒ කියන දේවල් ටික ඒගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. ගොඩාක් දුරට පොඩි ආයතන තියෙනවා. ඒගොල්ලෝ වීසා එක ප්‍රොවයිඩ් කරන්නත් පඩියෙන් يعني සැලරි එකෙන් ඩිඩක්ට් කරනවා කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මෙහෙදී මුදල් සම්බන්ධව කටයුතු කරද්දී ගොඩාක් අවධානය යොමු කරන්න ඕනේ. ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද හැම දෙයකටම මුදල් ඉස්සර කරගෙන වැඩ කරන මිනිස්සු තමයි මෙහෙ ඉන්නේ. ඉතින් අන්න ඒ නිසා කරුණා කරලා ඒ වගේ පුද්ගලයන්ට අහු වෙන්නත් එපා. සමහර වෙන්නවා සල්ලි ටික අරගෙන ඉන්න මිනිස්සුම බ්ලොක් කරලා දානවා. මෙහෙ ඉන්න 90%ක්ම කරන්නේ යන්නේදී. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට ඒ ගැන පැහැදිලි අවබෝධයක් ඇති වෙන්න ඇති කියලා. මේ රටේ ජොබ් මනි ස්කෑම් කරන ලංකාවේ අය බොහෝමයක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ මෙහෙ වුන් නිසා එකක් අරගෙන මිනිසුන්ට ජොබ් හොයලා දෙන ගමන් ඒගොල්ලන්ගේ සල්ලි කඩා ගන්න එක තමයි. එහෙම සල්ලි කඩාගෙන සමහරු සල්ලි ටික අරගෙන මාරු වෙන අය ඉන්නවා. එහෙම අයට අහු වෙන්න එපා. ඉතින් මමත් එහෙම අත්දැකීමකට මුහුණ දුන්නා. හැබැයි මගේ සල්ලි ටික නැති කරගත්තේ නෑ මම. ඒකට එක්තරා අවස්ථාවක මම ආපු මුල් කාලෙදී එක්තරා ආයතනයක රැකියාවක් දෙනවා කියලා මාව එක්කගෙන ගියා දුබායි ඉඳලා සාජා මිඩල් එක දක්වා එක්කගෙන ගිහිල්ලා බලනකොට ඇත්තටම එතන එයා කියපු විදිහට නෙමෙයි එතන සිද්ධ වෙන්නේ. සම්පූර්ණ වෙනස් විදිහකට. එතනත් ලංකාවේ තව කීප දෙනෙක් වැඩට දාලා තිබුණා. ඒගොල්ලොත් එක්ක කතා කරලා බලද්දි ඇත්තටම සම්පූර්ණ බොරුවක් තමයි ඒගොල්ලෝ කරන්නේ. I think මෙහෙට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්නවට වැඩිය ඕගොල්ලන්ට මෙහෙට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න එක හොඳයි. හොයාගන්න ක්‍රම තියෙනවා හරි විදිහේ. ඒ ගැන සම්බන්ධයෙන් මම ඉදිරියට වීඩියෝස් ටිකක් කරනවා. කොහොමද හරියට CV එකක් හදාගන්නේ, කොහොමද හරියට cover letter එකක් හදාගන්නේ, කොහොමද හරියට apply කරන්නේ කියන එක සම්බන්ධයෙන් මම ඉදිරියට වීඩියෝ එකක් කරන්න. ඉතින් අන්න එහෙම apply කරලා හරි ජොබ් එකක් හොයාගන්න එක හොඳයි. හොඳ company එකක. ඒකට හොඳ benefits තියෙනවා. හොඳ chances තියෙනවා මෙහි රැකියාව ගන්න. ඉතින් අර විදිහට ලේසි මාර්ග හොයාගෙන තමන්ගේ ස්කිල් එකක් ඇතුව හෝ නැතුව ඒ වගේ ජොබ්ස් වලට ගිහලා තමන්ගේ ජීවිතය අනුතුරේ දාගන්නවට වැඩිය ඇත්තටම සේෆ් මාර්ගයෙන් රස්සාවක් හොයාගන්න එක ඉතාම වටිනවා. ඉතින් මම හිතනවා අද දවසේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මේකෙදි මම ගොඩාක්ම තොරතුරු ඇඩ් කරන්න ගියේ නෑ. මොකද වීඩියෝ ගොඩාක් දික් වෙන්න පුළුවන් නිසා.
අපි ඉදිරියේදී කතා කරමු කොහොමද හරියට CV එකක් හදාගන්නේ, කොහොමද හරියට ජොබ් එකකට ඇප්ලයි කරන්නේ, කොහොමද හරියට කවර් ලෙටර් එකක් එක්ක හරි විදිහට ඇප්ලයි කරන්න කියන එක. ඉතින් අන්තිමට මට ඔයගොල්ලන්ට කියන්න තියෙන දේ තමයි හරියට ජොබ් එකකට ඇප්ලයි කරන්න හොඳ ස්කිල් එකක් හදාගන්න. තමන් කැමති දෙයක්, තමන් දන්න දෙයක් හොඳ ස්කිල් එකක් හදාගෙන ඒ සම්බන්ධයෙන් යම්කිසි කෝස් එකක් හරි මොකක් හරි එක්ස්පීරියන්ස් එකක් අරගෙන මේ රටට එන්න, මේ රටට ඇවිල්ලා හොඳ ජොබ් එකක් හොඳ සැලරි එකක් එක්ක තමන්ගේ ජොබ් එක කරන්න බලාපොරොත්තු තියාගන්න. නැතුව මෙහෙට එනකොට එන්නම් වාලේ එන්න එපා. ඇවිල්ලා ඔයාගේ ජීවිතය අනතුරු දා ගන්න එපා. තමන්ගේ પાස්පෝර්ට් එකක් නැති කරන්න, ගෙදරට යන්න විදිහකුත් නැතුව උඩ බලාගෙන කල්පනා කර කර ඉන්න තත්ත්වෙට පත් වෙන්න එපා කවදාවත්. එහෙම වුණ මම දන්න ගොඩක් අය ඉන්නවා. ඒ අයට මට පුළුවන් විදිහට මම උදව් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා අද දවසේ මම මේ කරපු වීඩියෝ එකත් ඔයගොල්ලන්ට ලොකු උදව්වක් වෙන්න ඇති කියලා, මේ වගේ රටකට ඇවිල්ලා අතරමං වෙනට වැඩි. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඉස්සරහට තව ගොඩක් දේවල් මම ඇඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මගේ channel එකත් එක දිගටම රැඳිලා ඉන්න, subscribe කරන්න කියලා මම ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන්. මේ දේවල්, මේ විස්තර ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා නම්. එහෙනම් ජය වේවා හැමෝටම. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.